ඉතින් අද දවසේදී සතුටු වෙන්න, විනෝද වෙන්න වගේම තෑගි දිනා ගන්න අවස්ථාවක් උදා කරලා දීලා තිනවා. ඒ ලංකාව පුරාම ක්‍රියාත්මක කරනු LOLC ජීවිත රක්ෂණ සමාගමේ සිහින සිත්තරා චිත්‍ර තරඟෙන් සහභාගී වෙලා ජයග්‍රහණය කරපු ජයග්‍රාහකයන්ට සම්මාන දෙන්න විතරක් නෙමෙයි, ඔවුන්ට අද විනෝද වෙන්න පර්ල් බේ පරිශ්‍රයේ අපි සියල්ල සූදානම් කරලා තියෙන්නේ. අපි යමු පර්ල් බේ පරිශ්‍රයේ අද දවසේ වැඩසටහනත් එක්ක. සම්භාවනීය ආනාදිත අමුත්තන් ඇතුළු අද දවසේදී ජයග්‍රහණය කළ අපි පුංචි දුවා දරුවන්ගේ පවුලේ අය දෙමාපියන් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා අද දවසේදී මේ වැඩසටහනට. දැන් ඔබ ළඟ ඉන්න දරුවෝ ඔබේ දරුවන්. නමුත් මේ සියලුම දරුවන් අපේ දරුවෝ. එතකොට කිසිම දරුවෙකුට අසාධාරණයක් කරන්නේ නැතුව හැම දරුවගේම නිර්මාණය දිහා බොහොම සාධාරණ විදිහට බලලා විනිශ්චයක් දෙන්න අපිට සිද්ධ වුණා. දෙමව්පියන් මම කියන්නේ ළමයින්ට ළමයි වෙන්න ඉඩ දෙන්න. ළමයින්ට නිදහස දෙන්න. ඒ වගේම ඇහුම්කන් දෙන්න. ළමයින්ට අසීමිතව ආදරය කරන්න. ඒක ඇයට දෙන රත්තරන් බඩුවලවත් ඔහුට දෙන ඉඩමෙවත් නෙවෙයි ඉඩ තීරණය වෙන්නේ. ඔවුන්ට ආදරය කරන්න. එතකොට ඔවුන් ලෝකෙට ආදරය කරනවා. අපි දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කරන්නත් හැකියාවන් කුසලතාවයන් ඉහළ නැංවීමටත් ඒ මගින් ඉතාම දක්ෂ දරුවන් අද පර්ල් බේ ආයතනයට ගෙහැල්ලා ඔවුන්ව ඇගයීමට පත් කිරීමටත් ආයතනයක් විදියට පළවෙනි පියවර විදියට මේ අද සීන සිත්තරා වැඩසටහනින් අපට හැකියාව ලැබුණා. ඉතින් අපි දැකපු දේ තමයි චිත්‍ර ඉතාම විශාල ප්‍රමාණයක් අතරින් දරුවන්ගේ හැකියා මොනවද කියලා ඉතාම පරිස්සමෙන් තෝර බේරගෙන ඒවා අධ්‍යයනය කරලා දක්ෂයට නියම තැන දෙන්න කටයුතු කරන එක. ඉතින් ඒ කටයුත්තට සහභාගී වෙන්න ලැබීම සම්බන්ධයෙන් මම බෙහෙවින් සතුටු වෙනවා. LOLC සමාගමට අපි ස්තුතිය පුද කරන්න ඕනේ. තව තවත් මේ වගේ සමාජ සත්කාරයන් කරලා රටේ අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට අවස්ථාව දීලා ඒ අය දිරිමත් කරන්න කටයුතු කරන්න කියලා. අද ඇත්තටම අපිත් එක්තර ලොකු බරාපොරොත්තුවක් තිබුණා මේ වගේ මේ දෙයක් මේ ලෑස්ති කරලා තියෙනවයි කියලා. නිවාඩු කියලාත් නැහැනේ ක්ලාසස්නේ. අදත් ක්ලාසස් කට් කරලා තමයි ආවේ. මේ වගේ අවස්ථාවක් ළමයිට දෙන්න ඕන නිසා මේ අවස්ථාව ලබා දුන්නට ඇත්තටම බොහොම ස්තුතියි LOLC සමාගමට. මේ ස්ථානයට ගෙනල්ලා පොඩි ළමයින්ට මේ වගේ මේ විනෝදජනක විදිහට මේක සමරන්න දීපු එක ගැන ඇත්තටම LOLC ආයතනයේ සමූහයටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එතනම සතුටුයි. අපි ගොඩක් දුර එන්න අපහසුතාවක් යෙද්දිත් මේ ආවේ පොඩි එක්කෙනාගේ සතුට වෙනුවෙන්. ඇත්තටම සතුටුයි. LOLC කියන්නේ ළමයින්ට සතුට ගෙනනවා කියලා දැනෙනවද? මේ පුතා චිත්‍රයෙන් ජයග්‍රහණය කරලා අපිට මේ පර්ල් බේ ආයතනයට එන්න අවස්ථාව ලැබුණා. ඒක බොහොම ස්තුතිවන්ත වෙනවා LOLC ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ වගේ වටිනා අවස්ථාවක් ලබා දීමෙන්. අපි අද ආවේ මහියංගනේ ඉඳලා අපේ බබා යන්නේ මහියංගනේ ඉන්ටර්නැෂනල් ප්‍රී ස්කූල් එකට. ඒක ටීචර් තමයි අපිට මේ LOLC ලයිෆ් ඉන්ෂුරන්ස් එකෙන් මේ වගේ චිත්‍ර තරගයක් කරනවා කියලා ඉන්ෆෝම් කරේ. ඉතින් අපි බබාව ඒකට සහභාගී කරා. සිහින සිත්තරා 2026 චිත්‍ර තරගයට අද දවසේදී සහභාගී වෙලා ජයග්‍රහණය කරපු අයට අපි උදෑසන සහතිකපත් මූල්‍ය තෑග්ග වගේම වණ්ඩාරගම පර්ල් බේ පරිශ්‍රයේ සතුටු වෙන්න විනෝද වෙන්න අවස්ථාව දුන්නා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක LOLC ජීවිත රක්ෂණ සමාගමත් එක්ක